ආයුබෝවන් කියලා පිළිගන්නවා ගණිත අත්වල YouTube channel එක වෙත. ඔයා 2025 O level ලියපු කෙනෙක් වෙන්න පුළුවන්. මම මේ වීඩියෝ එකෙන් කරන්න බලාපොරොත්තු වෙන්නේ ඔයාලගේ ගණිතය විද්‍යාව වැනි විෂයන් සඳහා විභාගය අමාරු වුණා. එහි විෂයන් වල සාමාර්ථ, ඒ කියන්නේ A සාමාර්ථය, B සාමාර්ථ, C සාමාර්ථ සහ S සාමාර්ථ කොහොමද කිනම් ලකුණකින්ද පාස් මාර්ක් එක ලබා දෙන්නේ කියලා මම මේ වීඩියෝ කතා කරන්න බලාපොරොත්තු වෙනවා. ඒ හින්දා channel එක subscribe කරලා වීඩියෝ එකට එකතු වෙන්න. වීඩියෝ එක පොඩ්ඩක්වත් skip කරන්න නැතුව බලන්න කියලා මම ඔයගෙන් ඉල්ලනවා. අපි එහෙනම් යමු වීඩියෝ එකට. හරි. ඔයාලගේ O level විභාගයේ ප්‍රතිඵල මම කලින් වීඩියෝ එකේදී ගෙනාවා. මේ ජුනි මාසේ අනිවාර්යෙන්ම අවසාන සතියේ අනිවාර්යෙන්ම එනවා කියලා මම කලින් වීඩියෝ එකක් කරා. ඔයා ඒක බැලුවේ නැත්නම් ඔයාට ඒක බලන්න පුළුවන්. අපි එහෙනම් කතා කරමු විද්‍යාව සහ ගණිතයට මොනවද වෙන්නේ කියලා. මම කලින් වීඩියෝ එකදී ගෙනාවේ මම කලින් වීඩියෝ එක ගෙනාවා ලකුණු දෙන ආකාරය. ඒ වීඩියෝ එක ගෙනාවා මම අනිත් විෂයන් සඳහා ලකුණු දෙන ආකාරය. කිහිප දෙනෙක් channel එකෙන් අයින් වෙලා තිබ්බ ඒක වීඩියෝ එක දැකලා ඇත්තටම ඒ ලකුණු 75න් 65න් ලබා දෙන්නේ අනිත් විෂයන් සඳහා. වල අතපසු වීමක් සිදු වුණේ නැහනේ. ඒ වල සාමාන්‍ය විදිහට විභාගය වෙනදා වගේ අමාරු වුණේ නැහැ. පහසු විදිහ තමයි තිබ්බේ. මම මේ වීඩියෝ එකෙන් තමයි කියන්නේ ගණන් විද්‍යාව වලට කොහොමද පාස් මාර්ක් එක ලබා දෙන්නේ කියලා. අපි ගත්තොත් ඔයාලට වැඩියෙන්ම අමාරු වුණු විෂයන් දෙක තමයි ගණිතයයි විද්‍යාවයි. බොහෝ දුරට එහි සමත් වෙන්න, ඒ කියන්නේ ඒ සාමාර්ථය ලබා ගන්න මාර්ක් එක බොහෝ දුරට 70 වෙන්න පුළුවන් කියලා මේ විදි මතයක් පළ වෙලා තියෙනවා. ඒක හරියටම අධ්‍යාපන අමාත්‍යාංශයෙන් නිවේදනයක් විදිහට නිකුත් කරන්නේ නැහැ කවදාවත්. මේ වෙනකන් කාලයක් නිකුත් කළේ නැහැ. අනිවාර්යෙන්ම දැන් සාමාන්‍යයෙන් A level වල ගත්තොත් විභාගයක් අමාරු වුණු කාලෙක ළමයින්ට ඒ සමාර්ථ බලාපොරොත්තු නොවුණු කට්ටියටත් ඒ සමාර්ථ ලැබිලා තියෙනවා. ඒ කියන්නේ යාලා අනිවාර්යෙන්ම අඩු කිරීමක් කරනවා විභාගය අමාරු වුණොත්. ඔයාලා සාමාන්‍යයෙන් අපි ගත්තොත් ඔයාලා වාර විභාගෙදී ලකුණු සාමාන්‍යයෙන් 80 ගණන් 90 ගණන් ගත්ත කෙනෙක් නම් ඔයා දුක් වෙන්න එපා. ඔයාට අනිවාර්යෙන්ම බලන්න ඒ සාමාර්ථයක් අනිවාර්යෙන් තියෙයි. ඔයා සාමාන්‍යයෙන් ලකුණු 60 70 ගත්ත කෙනෙක්ට පවා ඒකක් එන්නත් පුළුවන්. හරිද? හින්දා වැඩි දුක් වෙන්න යන්න එපා. අපි ගත්තොත් විද්‍යාවෙත් MCQ වල සමහර ප්‍රශ්න තිබ්බා A level වලට ආසන්න මට්ටමින්. අපි ගත්තොත් අර රොකට් එකේ ගාන F සමානයි ma දාලා O level සිලබස් එකේ නැහැ ඒකේ දිශාව සලකන්න. දිශාව සලකලා ඒ කියන්නේ ඉහළට ඒකේ එන්ජින් විසින් ලබා දෙන බලය පහළට බර ක්‍රියාත්මක වෙනවා කියලා සාමාන්‍ය O level ළමයි දන්නේ නැහැ. ඒක A level වල මුලදී කරන දෙයක්. ඊළඟ ගත්තොත් අපි තව MCQ එකක් තිබ්බා අර සාමාන්‍ය අන්තර් අණුක ආකර්ෂණ බල ගැන. ඒකත් A level කෙමිස්ට්‍රි කරපු කෙනෙක්ට දෙවෙනි පාඩමේදී වගේ හවුවෙන දෙයක්. ඒකත් සාමාන්‍යයෙන් O level කෙනෙක්ට වැඩි අවබෝධයට යන්නේ නැති විදිහේ ප්‍රශ්න තමයි ඒකත්. තව ඒ වගේ ප්‍රශ්න තියෙන්නේ නැති මට වැඩි බලන්න හම්බුන්නේ නැහැ. අපි ගණන් ගත්තත් ගණිතේත් මම හිතන්නේ වෙලාව මදි. බොහෝ දුරට ඒකේ ප්‍රශ්න පත්‍රය එහෙම ලොකු අමාරුවක් නැහැ. උනාට ඒක ඔක්කොම කරන්න නම් වෙලාව මදි. ඒ වගේ ප්‍රශ්න තිබ්බා. ඒ හින්දා ඔයා දුක් වෙන්න එපා. සාමාන්‍යයෙන් ලකුණු 70 80 90 මට්ටමේ ගත්ත කෙනෙක් බය වෙන්න එපා. ඔයාලා අනිවාර්යෙන් ඒ සාමාර්ථයක් තියෙයි. S සාමාර්ථ බලාපොරොත්තු වෙන කට්ටිය කොහොම හරි විභාගේ F එකක් ගන්න නැතුව S එකට යන්න බලාපොරොත්තු වෙන කට්ටියට ඔයාලා සාමාන්‍යයෙන් වාරු විභාග 40ක් 50ක් වගේ ගත්ත කට්ටිය නම් ඔයාලා බය වෙන්න එපා. අනිවාර්යෙන් ඔයාලා සමත් වෙලා ඇති. සාමාන්‍යයෙන් දැන් බය වෙන්න නම් ඕනේ 20ක් 30ට වඩා අඩුවෙන් ගත්ත කට්ටියන් චුට්ටක් බය වෙන්න ඕන. හරිද? ඒ අයත් මම සුබ පතනවා කොහොම හරි ලකුණු 30ට වඩා ගන්න පුළුවන් වෙයි කියලා. බොහෝ දුරට S සාමාර්ථයේ ලකුණු 25න් 20න් වගේ උනත් දෙන්න පුළුවන් මට්ටමක් තමයි මේ දැන් උදා වෙලා තියෙන්නේ. විද්‍යාවටයි ගණන් වලටයි විතරයි. අනිත් විෂයන් වලට නම් එහෙම කිසිම දෙයක් වෙන්නේ නැහැ. බලාපොරොත්තු වෙන්න එපා ඔයාලා අනිත් විෂයන් වලට නම් අඩු කරයි කියලා. ඒව සාමාන්‍ය මට්ටමේ දේවල්. ඕක තමයි මම අද වීඩියෝෙන් කරන්න බලාපොරොත්තු වුණේ. මේක
දැන් ඔයාලත් දන්නවනම් ඔයාලා බලාපොරොත්තු වෙනවනම් ඔයාගේ ලකුණු මෙහෙම තියෙන්න ඕන කියලා කියලා ඔයා කමෙන්ට් එකක් දාන්න. ඒ කියන්නේ මෙහෙම ලකුණක් දිය යුතුයි. ඒ කියන්නේ ඒ සාමත මේ ගානින් දෙන්න යුතුයි කියලා ඒ සාමත මේ ගානින් දෙන්න ඕන කියලා ඔයා කමෙන්ට් එකක් දාන්න. ෂෙයා කරන්න මේ වීඩියෝ එක. ෂෙයා කරලා ඔය යාළුවන්ටත් දාන්න. හිඳ දුක් වෙන්න එපා ඔයාට. ඔයා බලාපොරොත්තු වෙන සාමාර්ථය ලැබේ.